සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව අවන්හලේ අන්තිමය. දැන් මේ අවන්හලේ අන්තිමය ගැන අවන්හල වහන්න යනකොට දැන් ඔන්න ඉන්නෝනේ මුල්දකට වෙලා පුටුවට ඔළුව තියාගෙන මෙස්සේට ඔළුව තියාගෙන ඉන්න එක්කෙනෙක්. සර් සර් මේ වහන්න යන්නේ සර්. වාන්න වැස්සක් එනෝනේ. වැස්සක් එනෝ නේ සර්. ඔක්කොම ගිහිල්ලා දැන් වෙලා 12ක් පවුයි. තෙමන වාන්න 12ක් පවුයි. සර් යාළුවොත් ඔක්කොම ගියානේ සර්. යාළුවා ගියානේ. අන්ට ගැව්වන කිව්වා සර් ආවෙත් නෑ යාළුවෝ 4-5 දෙනෙක්ම ඉතලා උන්ට ඉතින් ගෙවල් තියෙනවනේ යන්න. සර්ට කියන්නේ නැද්ද? මට ගියක් තියෙන ඉතින් ගෙදර කවුරුත් නෑනේ. දැන් මෙතන තමසේ හරි ඉන්නෝනේ. එහෙම කියලා සර් මෙතන ඉන්න බෑ මාත් ගෙදර යන්න ඕන මාරවට. අපි ඉමුදාද මේ මොනවාද මේ කියන කතා අයියා. මම භාගයක් අරන් දෙන්නම් ඔයාලට. මේ මට බොන්නේ බෑ සර් පිස්සුද මම මෙතන වැඩ කරාට බොන්නේ කටේ තියන්නේ. අයි මෙතන වැඩ කළා මේවට පුරුදු වුණා නම් සිගරට් බොනවද? අනේ නෑ සර්. අර මේවා නේ. හා? පැට්ටු කෑලි. පිස්සු සර්. අපෝ කටේ තියලා මොකුත් නෑ. ඔව් නෑ. මෝ බියර් එකක් බොන්නේ නෑ සර් අපෝසි. තවසේ බැදලාද? නෑ සර් බැඳලා නෑ. තවසේ මොකටද ඔය නම් ජීවත් වෙන්නේ? ඈ? එකක් කරන්නේ නැතුව මොකටද ඔය ජීවත් වෙන්නේ? සර් මාර කතාවගේ. සර් මොකද අද පාටියක්ද? අපිට වැඩි කරලා පඩි. වැඩි කරා කාටද? අපිට වැඩි කරා. අපිට වැඩි කරා අපි ඌතිකෝප්සන කරලා ඔක්කොම ජාති කරලා මඩුගාන් ඉඳලා කොල්ලෙලන් ඉඳලා අපි ආමාතයක් පෝස්ටර් ගාලා බිත්තිවල තින්ත පෑන් මේ මොනවාද මෙව තින්නේ ඔය පූස් ගාලා යන්නේ තින්ත. පූස් ගාලා අන්න ඒ වෑන් එකේක ලොක්කට කුණු අපර දීලා ඔක්කොම කරලා වැඩි කරගත්ත පටිය අපි ජයතු දානපටි පන්තියට විදිහට අපි සටන් කරලා. ජයව කම්පටි පන්තියට. කීයක් වැඩි කරා සර්? 2500. 2500. ආ. සර්ගේ බිල කීයද සර්? ගීද බලනවා කීයද? 30200. 30200 බිල. ආ. දැන් කවුද ගෙවන්නේ මේක? මං ගෙවන්නේ. ඒ මොකද ගෙවන්නේ සර්? අයියෝයි අපි අද පාඩිය අපිට වැඩි කරලා ලියුමාවා අපි ගැව්වා. අපිට 2500ක් මාසෙට වැඩි කරලා තියෙන්නේ. ටීචර් දැන් මෙහෙමනේ දැන් 2500ක් මාසෙට පඩිය වැඩි කරලා තියෙනවා. ඔව් ඒ සන්තෝෂිතේ තමයි අපි අද ඩිංගයක් ගැව්වේ. ඒක සර් දැන් 2500ක් වැඩි කරලා සර් අද අන්තිමට බීලා බිල විතරක් ගෙවනවා සර් 30500ක්. ඔය ඉතින් ඉතින් අර අවුරුද්දටම මේ වැඩි කරපු පඩිය ගාන තියෙන්නේ. ඒ 2500 12කින් වැඩි කරාම 30000ක් නේ සර්. ඈ? ඒතකොට සර් අවුරුද්දකම මේ වැඩි වෙච්ච ගානෙන් අර බීලානේ සර්. ඈ? ඔව්. ඔව්නේ ඔය. ඔව්නේ ඔය කියන්නේ. ඒතකොට දැන් මට පඩි වැඩි වුණා කියලා ගණන් ගන්න දෙන්නේ ලබන අවුරුද්දේනේ. ඔව්. මේ අවුරුද්දේ වැඩි වෙච්ච ටික ඔක්කොම දැන් බීලානේ.